හෙලෝ කොහොමද ඔයාලට ඔන්න මගේ ජීවිතේ තවත් ලස්සන දවස් දෙකක් ගෙවුනේ කොහොමද කියලා මම ඔයාලට දරගෙන ආවා. මම මේ හවස් වෙලා යන්නේ කොහෙද දන්නවද? මම යන්නේ මගේ කණ්ණාඩි දෙක අලුත් කරගන්න. මගේ දැන් පරණ කණ්ණාඩි දෙක චුට්ටක් අවුල් වෙලා තියෙන්නේ. අපි බලමුකෝ. ළමයි මගේ කණ්ණාඩි දෙක දැන් ටිකක් අවුල් ගිහින් තියෙන්නේ. එක පේනවද වලට ඇද වෙලා තියෙන්නේ, පාටත් ගිහින් තියෙන්නේ. මාරු කරගන්න ඕනේ. ඉතින් මං කණ්ණාඩි දෙක මාරු කරගන්න ආවා. අන්න අර පේන එකට තමයි යන්නේ. අපි බලමු ගිහින්. කොහමරි එක ෆ්‍රේම්ස් තිබුණා. මට ඕන වුණා කලින් ගලට චුට්ටක් වෙනස් එකක් try කරලා බලන්න. සෑහෙන වෙලාව කුට් වෙලා හොයලා ඔන්න ඕක තමයි මම සිලෙක්ට් කරගත්තේ. ඒක ලස්සනයිද? හරි. කණ්ණාඩි වැඩේ ඉවරයි. ඊට පස්සේ මම මොකක්ද දන්නවද කරන්න හදන්නේ? අද ආරයාගේ තාත්තගේ බර්ත්ඩේ එක. ඒ කියන්නේ අද කියන්නේ මේ වීඩියෝ එකම රෙකෝඩ් කරපු දවසේ. ඉතින් තාත්තට සර්ප්‍රයිස් එකක් පිටියට පොඩි කේක් එකක් කපලා gift එකක් දෙන්න යා ප්ලෑන් කරා. ඉතින් මමත් ඒකට සපෝට් කරා. ඒකේ වැඩ වගේකට තමයි දැන් ඔය අපි ගිහිල්ලා ඒ අපි පාටි එක දෙන්න ප්ලෑන් කරපු තැනින් එයාලා එනකන් බඩගින්නට කන්න ගත්තේ. ඔය කේක් එක තමයි අපි ගත්තේ. හදිසියට කේක් හොයලා ඉතින් ඕකත් ගත්තේ. කේක් එකත් අරගෙන අපි දැන් කෝල් කරලා කිව්වා යාලා ළඟ එනවා කියලා. ඒ හින්දා කැන්ඩල් දෙක ගහලා චුට්ටක් එතන ලෑස්ති කරලා තිබුණා. එනකොටම ඉතින් සර්ප්‍රයිස් කරන්න. කොහොමරි අපේ වැඩත් සාර්ථක වුණා. සර්ප්‍රයිස් වුණා. ඔය කැන්ඩල් දෙක හරියට බැලන්ස් කරලා ගහගන්න පුදුම වදයක් වෙන්නේ. බැරිම තැන එයා අරගෙන ඉතින් ඒක සෙට් කරා. මම ඕක ගැහුවා නම් මේ වෙනකොට පොඩ්ඩක් ඕක නාගන. ඕම තමයි සෙටප් එක තිබුණේ. ගිෆ්ට්ස් උත්තරින් තියලා ඉතින් අපි හිටියා යනකම්. මේ රෙස්ටොරන්ට් එක මොකක්ද කියලා කාට හරි ගැටලුවක් ඇති වුණොත් මේක ඉතින් මගේ බ්ලොග් වල හැමදාම දකින්න එකක්. මම ඔයාලට කියලා තිනවා සෙන්ටන්ස් පල්ලි ඉස්සරහම තියෙන ඩිවයින් ක්‍රස්ට් කියන රෙස්ටොරන්ට් එකේ තමයි අපි එක අරේන්ජ් කරේ. කොහොම හරි දැන් මේ වෙනකොට තාත්තලා ඒ කට්ටියම ඇවිල්ලා අපි දැන් කැන්ඩල් පත්තු කරලා බර්ත්ඩේ එක ඉතින් සෙලිබ්‍රේට් කරන්න හදන්නේ කේක් එක කපලා. ඔන්න විදිහට අපි කේක් එකත් කපලා රෑට කෑමත් ඕඩර් කරා. අපි ඕඩර් කරේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි චිකන් නාසි ගුරාන් එකයිද කොහෙද. ඔන්න ඔය චීස් කේක් එකත් ගත්තා. අද දවසේ සානාංශිකත් ඔත් මම කණ්ණාඩි දෙකක් ගත්තා අලුතෙන්. එතකොට බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරා. ওই විදිහට අද දවස් ඉවර වෙලා අපි යමු දැන් ඊළඟ දවසට. හලෝ කොහමද? දැන් මේ ඉන්නේ තවත් දවසක. අපි අද නුවර යනවා. මේ වීඩියෝස් දෙකම එකට ඔයාලට දාන්න හිතුණා. මොකද දෙකේම ලොකු වීඩියෝ එකකට තරම් මංගව ක්ලිප්ස් නැහැ. අපි නුවර යන්නේ ෆිල්ම් එකක් බලන්න. ඇයි නුවර යන්නේ කියලාත් මම කියන්නම්. මෙහෙ ආලම්පුරේ තිබුණු ෂෝ ටයිම් එක තිබුණේ 7ට. එතකොට රෑ වැඩි. මට ඇත්තටම රෑට ෆිල්ම් බලන්න යන්න බෑ. ඒ හින්දා තමයි උදේ වරුවේ බලන්න තමයි අපි KCC එකට ගියේ. ඒක තමයි ඉතින් හේතුව. නැත්තම් වෙන හේතුවක් නැහැ. එහෙනම් යන් මාත් එක්ක නුවරට. දැන් ඔය බස් එකට නැගලා ඉන්නේ. අපි ළමයි යන ගමන් තමා ෆිල්ම් එකේ ටිකට්ස් බුක් කරේ. මොකද ඒ වෙනකොටත් සෑහෙන සීට්ස් බුක් කරලා තිබුණේ. අපිට හොඳ තැනක් හොයාගන්න බැරි වුණොත් එහෙම ඉතින් ෆිල්ම් එක බලන්න යන එකට වැඩක් නැහැනේ යන්නේ. ඒ හින්දා අපි යන මග ටිකට්ස් ටිකත් බුක් කරලා තමයි ඉතින් ගියේ. දැන් ඉතින් හෙමින් බස් එක යනවා නුවරටම. මාලිගාවටත් උතනින්ම වැඳගෙන
ඊළඟට එන දවසට ආපස්සරයක් මාලිගාවට එන්නම් කියලා හිතාගෙන අපි ගියා කෙලිම KCC එකට. මොකද අපි එකපාරට හිතලා ගත්ත තීරණයක් ෆිල්ම් එකේ වෙලේ බලනවා කියලා. මේ හින්දා එතකොට දැන් අර කලින් ප්ලෑන් කරන් ආවේ නැහැ මාලිගාවට යන්න පුළුවන් විදියට ඇඳගෙනවත්. ඒ හින්දා ඉතින් අපි එහෙමම එතනින්ම වැඳගෙන ගියා KCC එක පැත්තට. අපි ඔය දළදා වන්දනාව ඉවර වෙනවත් එක්කම වගේ තමයි ආවේ. ඉතින් අර තාම අර ඉන්න කට්ටියට ගහපු ඒ හට් වල මේ මොනවද කියන්නේ බාස් ටික තාම තිබුණා. ඒ ටිකක් තිබුණා රස වගේ පේන පාට අච්චාලු තිබුණා. හැබැයි තමයි අනේ මන් දන්නේ. ඉතින් එක දවසක් නම් මම අඹ එකක් කරන් කෑවේ ඒක හරි නෑ. එදා ඉඳන් ඉතින් වෙන අච්චාරු වර්ග ගන්න හිතෙන්නෙත් නැහැ ෂුවර් නැති නිසා. ඉතින් අපි ඔහොම හිමීට යමු KCC එක ඇතුළට. දැන් ඔයාලා බලනවා ඇති දළදා වන්දනාව විරුණේ අප්‍රේල් වල. ඇයි දැන් මේ vlog එක දාන්නේ කියලා. ඒකට හේතුව ළමයි ඒත් එක්කම වෙසක් vlog ඒව මේවා ටික දාන්න වුණා. මට හිතුණා ඉතින් මේක දැන් පහුවන එකේ පහුවෙලාම දානවා කමක් නැහැ. වෙසක් vlog ටික ඒත් එක්කම වගේ දාගෙන යනවා කියලා. ටිකට්ස් දෙකත් කලෙක්ට් කරගෙන උත්තෙන්ට වෙලා ඉතින් ටිකක් වෙලා ඉඳගෙන හිටියා මහන්සියටත් නාකි පාට කමන්නේ සිරාවටම නෑ නෑ ඔය වෙනකොට මම අලුත් කන්නාඩි දෙක අරගෙන තිබුණේ. දැන් ඔය ඕක ලස්සනයිද කියලා අහුවම තමයි යා මට කියන්නේ කන්නාඩි දෙක දාපුවම නාකි පාටයිලු. බලන්නකෝ ඉතින්. ඊට පස්සේ අපි ඔන්න ඔතනට ඇවිල්ලා ෆලූඩ එකක් ගත්තා. ඔන්න ඕක බොනවම ආසම ඕකේ ෆෘට්ස් තියෙනවා. ඒ හින්දා ඒකත් බීලා හැම අපි දැන් යන්න හදන්නේ ෆිල්ම් එක බලන්න මොන හරි කන්න ගන්න. ගණන් ගන්න එපා මගේ ඔය පිස්සු වැඩ. ඉතින් අපි ඔක බීලා ඊළඟට යන් කොහෙන? ඔව් ඒක මට තේරෙනවා. හැබැයි අර කොහේ ආවත් එයාට ඉතින් කෝල් නම් ඉවරයක් වෙන්නේ නැහැ. එදා ජැනට් එකෙන් ස්ටෝල් එකක් දාලා තිබුණා. ප්‍රොඩක්ට්ස් වලට 120ක ඩිස්කවුන්ට්ත් හම්බුණා. ඔතනින් තමයි මම මගේ අර සන් බ්ලොක් එක ගත්තේ. මම කලින් වීඩියෝ එකක පෙන්නුවා ඔයාලට ඒක. එදා තමයි ඒකත් ගත්තේ. ඊට පස්සේ නික්නෙක් එක පැත්තට චුට්ටක් වටයක් දාලා අපි ගියා ෆිල්ම් එක තියෙන තැනට. වාලම්පොඩි තිබුණේ සීට් 2 එකේ. ඊට පස්සේ අපි එතනට ගිහිල්ලා ගත්තා කැරමල් පොප්කෝර්න් එකකුත්. ඒකත් අරගෙන දැන් ඉතින් අපිව අතුලට ගන්නකන් තමයි ඉතින් ඔය ඉන්නේ. ඔන්න උතන තියෙන පොප්කෝර්න් එකට ඒ ගුලියක් වගේ සෙට් වෙලා තියෙනවා. මට ඕක කන්නකන් ඉවසිල්ලක් නැතුව තමයි එතනට වෙලත් හිටියේ. අන්තිමට මම හෝල් එකට ආපු ගමන් ඇවිල්ලා ඉඳගත්ත ගමන් ෆිල්ම් එක පටන් ගන්නත් කලින් ඒක කෑවා. මම වලට කලිනුත් කියලා තියෙනවා ෆිල්ම් හෝල් එකට ගිහලා ෆිල්ම් එක පටන් ගත්තට පස්සේ මම ෆෝන් එක අල්ලන්නත් බයයි. මොකද එයාලත් කියලා තියෙනවා වීඩියෝ කරොත් දඬුවම් ලැබිය හැකි වරදක් කියලා එක. මම ඉතින් ඒකට බයයි. ඒ හින්දා ෆිල්ම් එක ඇතුලේ නිකමට මම අර කටි ෆොටෝස් ගන්නවා ස්ටේටස් දාන්න වගේ ෆොටෝස් උත් ගන්නවර වහලම් පොඩි කියලා වැටෙනකොට එහෙම. මම නම් ෆෝන් එක ඇල්ලෙවත් නැහැ ළමයි. මම ඇත්තටම බයයි. අපි කාලා හිටියෙත් නැහැ ළමයි. ඊට පස්සේ එතන තිබුණු shops දෙකකින් මොනහරි අරගෙනම බස් එකට යන්න plan කරන් අපි අරගත්තා. ඊට පස්සේ අපි කොරණෑගලට ඇවිල්ලා වෙලා තිබුණ නිසා රජපිල්ල පාක් එකට ආවා. චුට්ටක් වෙලා ඉන්නම් කියලා රිලැක්ස් එකේ.
ඊට පස්සේ එතන ටිකක් වෙලා ඉඳලා පොඩ්ඩක් ලේක් ග්‍රවුන්ඩ් එක පැත්තට යමුයි කියලා කතා වුණා. වෙලා ඉතින් මේ පැත්තට ගියා. යනකොට තිලකවර්ධන ගාවින් ගියේ මම ඔයාලට වෙසක් බ්ලොග් එකේ එක පෙන්නුවා. ඒ වුණාට මම ඒක ඊට කලින් තමයි දැක්කේ. වෙසක් බ්ලොග් එකේ වෙනමත් පෙන්නුවා. ඉතින් ඔන්න ඔය විදිහට බිල්ඩින් එකේ බෞද්ධ කොඩිය විදිහට බල්බ් දාලා තිබුණා. ඉතින් අදට මගේ මේ වීඩියෝ එක ඉවරයි. මෙච්චරලා බලන් හිටිය ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් ලස්සන බ්ලොග් එකක් අරගෙන එනකන් ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ. වීඩියෝ එකට ලයික් එකක් දාලා මම සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ගිහින් එන්නම්. බයි.